ඔයා කැමති බ්ලූ වලටද? ඔයා හොයන්නේත් බ්ලූද? බ්ලූ ගන්නකොට හොඳට බලනවද? ඕනිම ස්ටෝන් එකක් ගන්නකොට අපි කලර් ග්‍රේඩින් ගැන හොඳ අවබෝධයකින් ගන්න ඕනි. බලන්න මෙන්න මේ මිස්ටේක් එක ඔයත් කරනවද කියලා. කලර් ග්‍රේඩින් ගැන හරියටම දන්නේ නැතුව ස්ටෝන් පර්චේස් කරන්න ගියාම අන්තිමට ඔයා හිතන කලර් එක නෙමෙයි ඒ ස්ටෝන් එකේ තියෙන්නේ. ඒ මොකක්ද ඒ කියන්නේ? ඒක දැනගන්න ඕන නම් වීඩියෝ එකත් එක්ක ඉන්න. ඔයා දැකලා තියෙනවද ජෙම් සර්ටිෆිකේට්ස් වල purplish blue, purplish pink, greenish blue, violetish blue මෙන්න මේ වගේ එනවා. blue නම් blue තියෙන්න ඕනි. එහෙම නැතුව violetish, purplish આવොත් මිල වෙනස් වෙනවා. ජෙම් ටෙස්ටිං ලැබ් වල ඉන්න අය කොහොමද හරියටම කලර් එක හොයාගන්නේ? ඔයාටත් කලර් එක තනියම හොයාගන්න බැරිද? GIA කලර් ග්‍රේඩින් සිස්ටම් එකේදී කලර් එක හොයනකොට කරුණු තුනක් බලනවා. ඒ මොනවද? hue එක, tone එක, saturation එක. hue එක කියන්නේ මොකක්ද? hue කියලා කියන්නේ stone එක හරියටම blue color විතරක් නම් තියෙන්නේ ඒකට එනවා blue කියලා. එහෙම නැතුව stone එකේ purplish ගතියක්, දම් පාට ගතියක් තියෙනවා නම් ඒකට එන්නේ purplish blue කියලා. එහෙම නැත්නම් stone එකේ පොඩි කොළ ගතියක් තියෙනවා නම් blue එක mix වෙලා ඒකට එන්නේ greenish blue කියලා. මෙන්න මේකට තමයි hue කියලා කියන්නේ. එතකොට මිල වැඩි වෙන්නේ මොන කලර් එකටද? blue කලර් එකට. purplish, violetish ඒ විදිහට hue එක આવොත් මිල අඩු වෙනවා. එතකොට tone එක කියන්නේ මොකද්ද? tone එක කියලා කියන්නේ stone එක lightද, darkද? එතකොට මිල වැඩි වෙන්නේ light වුණාමද, dark වුණාමද? මිල වැඩි වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ medium. medium color එක. ඒ කියන්නේ color එක අඩුත් නෑ, වැඩිත් නෑ. ගානටම color එක තිබුණොත් තමයි මිල වැඩි වෙන්නේ. එතකොට saturation කියන්නේ මොකද්ද? saturation කියන්නේ color එකේ strength එක. color එක කොයිතරම් powerfulව ඒ stone එකේ තියෙනවද නැද්ද කියන එක. ඒ කියන්නේ හරියටම blue විතරක් තියෙනවා නම් stone එකේ color strength එක වැඩි. ඒ කියන්නේ saturation එක වැඩි. saturation එක වැඩි වෙනවා නම් stone එකේ මිල වැඩි වෙනවා. saturation එක වැඩි වෙනකොට තමයි අපි vivid කියලා කියන්නේ. එතකොට vivid නම් stone එකේ price එක වැඩි. ඒ කියන්නේ high value එකක් තියෙනවා. එතකොට royal blue එකේ මෙන්න මෙහෙමයි. royal blue එකේ saturation එක ගොඩක් වැඩි. එතන කියන්නේ stone එකේ තියෙන්නේ හරියටම pure blue color එක. pure blue color එක strong saturation එකක් එක්ක ආවම ඒක royal blue වෙනවා. ඒක හරිම rare. අන්න ඒ නිසා තමයි royal blue එකට ගොඩාක් high price එකක් එන්නේ. හැමෝම ගොඩක් royal blue හොයන්නේත් මෙන්න මේ නිසාම තමයි. එතකොට ඔයාලා stone එකක් purchase කරනකොට for example blue sapphire කියලා හිතමු. blue sapphire එකක් ඔයා ගන්න හදනකොට ඔයා බලන්න ඒ stone එකේ color එක. ඒ stone එකේ color එක දිහා හොඳට බලන්න. මේ blue එකත් එක්ක මොනවාද mix වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් mix එකක් නැද්ද? ඒක pure blueද? ඒ විදිහට හොඳට color එක බලන්න ඕනේ. තව දෙයක් තියෙනවා. ඔයාලා දන්නවද? කාන්තාවන්ට තමයි color variations හොඳටම පේන්නේ. පිරිමියට වඩා color එක වෙන් කරලා දකින්න පුළුවන් වෙන්නේ කාන්තාවන්ට. එතකොට blue stone එකක් purchase කරනකොට හොඳට බලන්න ඒ stone එකේ තියෙන color එක මොකක්ද කියලා. ඒ කියන්නේ color එකේ hue එක මොකක්ද කියලා හොඳට අවබෝධ කරගන්න. මම මගේ ජීවිතේ බිස්නස් පටන් ගත්ත මුල් කාලේ සිද්ධ වුණු එක සිදුවීමක් ඔයාලට කියන්නම්. මම blue sapphire එකක් කට් කළා. කට් කරලා මම අපේ මාකට් එකේ ඉන්න එක අංකල් කෙනෙකුට ඇත්තටම අංකල් මේ ගාල පොඩ්ඩක් බලන්න මොකද මේකට කියන්නේ ඔය ඔෆර් එකක් දාන්න කියලා මම කිව්වා. එතකොට ඔයාලා දන්නවද මොකද්ද කිව්වේ කියලා? දුව මේකේ පොඩ්ඩක් කොළ ගතියක් වගේ තියෙනවා. අම්මර්සිරි. එතකොට තමයි මමත් ඒ කොළ ගතිය දැක්කේ. ඒ කියන්නේ ඇත්තටම blue sapphire එකේ මම එදා ඉඳලා තමයි color variations හොඳට බලන්න ගත්තේ. ඒ කියන්නේ මේ stone එකෙන් ඇත්තටම pure blue වෙනවද? එහෙම නැත්නම් violetish, purplish ඒ වගේ color එකක් එනවද?
අන්න ඒ දවස් ඉඳලා මම හැමදාම blue stone අනිත් හැම stone එකක්ම ගන්නකොට මේකේ hue එක ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. මොකද hue එක අණුව මිල ගණන් තීරණය වෙන හින්දා. නිකම්ම blue sapphire එකක් සෙල blue sapphire කියලා කිව්වට ඔයා හොඳට බලන්න ඒ stone එක ඇත්තටම blueද pure blueද තියෙන්නේ කියලා. අන්න එතකොට ඔයා ස්ටෝන් එක පර්චස් කරලා ඔයා ගාව ස්ටෝන් එක රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉක්මනටම වාට ආපහු රීසෙල් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔන්න අද ඉඳන් ස්ටෝන් එකක් පර්චස් කරනකොට මෙන්න මේ 3 factors නැත්තම් key features හොඳට බලන්න. මොනවාද? hue එක, tone එක, saturation එක. අන්න එතකොට ඔයාට පෙරදෙන්න නැතුව බිස්නස් එකේ survive වෙලා ඉදිරියටම යන්න පුළුවන්. හොඳ ලාභයක් ගන්නත් පුළුවන්.